සාමාන්‍යයෙන් කතාවට කියනවා ගහන්න වදින මිනිහත් මෝඩයා වදින්න ගහන මිනිහත් මෝඩයා කියලා. මෙන්න මේකට අදාළ වෙන නීතිමය තත්වයකුත් තියෙනවා අපරාධ නීතියේ. මොකක්ද ඒ? ඒක තමයි පුද්ගලික ආත්ම ආරක්ෂාවේ අයිතිය කියලා කියන්නේ. ඒකට හිතන්නකෝ යම්කිසි පුද්ගලයෙක් ඊටමත් සාහසික ලෙස හැසිරෙමින් අවි ආයුධයක් අරගෙන එහෙම නැත්නම් අවි ආයුධයක් නැතිව හෝ බරපතල ලෙස රූර ලෙස ඔබට පහර දෙන්න උත්සාහ කරනවා නම් ඊට යම් ආකාරයකින් ප්‍රතිචාරයක් දක්වලා ඒ පුද්ගලයා අඩපණ කළා ඔබේ ජීවිතය බේරා ගැනීමේ අයිතිය මේ පුද්ගලික ආත්ම ආරක්ෂාවේ අයිතිය කියන එකෙන් අදහස් වෙනවා. හැබැයි ඔබ විතරක්ම නෙවෙයි. සමහරලාට ඔබ ආසන්නයේ සිටින ඔබ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ දරුවෙක්, ඔබේ බිරිඳ, සහකාරිය, යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ට උනත් මෙවැනි පහර දීමක් තවත් පාර්ශවයක් විසින් සිදු කරනවා නම් මේ ආකාරයේ පහර දීමකදී ඒ තැනැත්තියව හෝ ඒ තැනැත්තාව බේර ගැනීමටත් ඔබට මේ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතනදී විශේෂයෙන්ම ඒ එල්ලවෙන තර්ජනයට සමාන ආකාරයේ ප්‍රතිචාරයක් සමාන හෝ උචිත ආකාරයේ ප්‍රතිචාරයක් දක්වලා මේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම තමයි මේදී සිද්ධ වෙන්නේ. හැබැයි මේදී ඉතා අවධාරණයෙන් ඔබ මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය කියන නීතියට මුවා වෙලා ඔබට වැරදි කරන්න නම් නීතියෙන් ඉඩක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එකපට හිතන්නකො සරල උදාහරණයකින් යම්කිසි පුද්ගලෙක් මේ අල්පෙන්දි තුඩක් එහෙම නැත්නම් ඉදි කට්ටක් වගේ දෙයක් අරගෙන ඔබට යම් හිංසනයක් කරන අවස්ථාවක් කියනවා. මේ අවස්ථාවේදී ඔබේ අහල පහල තියෙන පොල්ලක් අරගෙන ඒ පුද්ගලයාගේ හිසට දිගින් දිගටම පාර දීලා බිමට වැටුණට පස්සෙත් පාර දීලා ඒ පුද්ගලයා ඝාතනය කළා. ඔබ කියනවා නම් මම මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරා කියලා ඒක වීඩියෝට කාරණයක් විතරයි. නීතියෙන් ඔබට පිළිසරණක් නැහැ. නමුත් ඒකේ අනිත් පැත්ත හිතන්නකෝ. පුද්ගලයෙක් එවැනි අභිආයුධයක් උදාහරණයක් විදිහට කඩුවක් පොල්ලක් වගේ දෙයකින් ඔබට මාරාන්තික අන්දමින් පහර දීමකට තැත් කරන අවස්ථාවක්. නැත්නම් මං කිව්වා වගේ ඔබේ ආසන්නයේ සිටින පුද්ගලයාට එවැනි පහර දීමක් කරනවා. අන්නේ අවස්ථාවේදී ඔබ ළඟ තිබෙන ඔබ ආවට තියෙන බෝතලයක් වෙන්න පුළුවන්, නැත්නම් ගලක් වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ අතපය පාවිච්චි කරලා කරන පහර දීමක් වෙන්න පුළුවන්. ඒ තුලින් අනිත් පුද්ගලයා අඩපණ කරලා මේ ජීවිත බේරා ගැනීමේ අයිතිය තියෙනවා. මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය අනිත් පුද්ගලයාගේ මරණයෙන් කෙලවර කරන තත්වයට දක්වා ගියත් ඔබට රැකවරණයක් තියෙන අවස්ථා තියෙනවා. හැබැයි ඊටාත්ම අවධානයෙන් ඒක ඔබේ සිතට ගන්න ඕන. මොකද්ද? ඒ පුද්ගලයා දෙන පහර දීම නිසා ඔබ ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් ඔබේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්න තියෙන අවස්ථාවකදී ඔබට පුළුවන් මේ පුද්ගලයා ඝාතනය කළා හරි ඔබේ ජීවිතය බේරා ගන්න මෙයට. ස්ත්‍රියක් නම් මේ ස්ත්‍රිය දූෂණයට ලක් කිරීමේ අරමුණෙන් පහර දෙන අවස්ථාවකදී ඒ ස්ත්‍රියට හැකියාව තිබෙනවා ඒ දූෂකයා එතත් කරන වරදකරුට පහර දීලා ඔහු ඝාතනය කරත් මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය තියෙනවා. තවත් විදියකින් ඔබව පැහැරගෙන යාමට උත්සාහ කරන අවස්ථාවකදී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබව අනීතික ලෙස නීති අනුකූල පදනමකින් තොරව සිර කර තැබීමට යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරන අවස්ථාවකදී වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවලදී ඔබට මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. කොහෙද මේ නීතිය සඳහන් වෙන්නේ? ශ්‍රී ලංකා දඬු නීති සංග්‍රහයේ 89 වෙනි වගන්තිය. හැබැයි මතක ඇතුව 93 වෙනි වගන්තියත් සමග කියවන්න ඕන. මෙතනදී Tamanට එන තර්ජනයට ප්‍රතිචාර දැක්වීම තමයි සිදු කළ යුතු වෙන්නේ. එතනදී අපි සලකා බලනවා නීතිය ඉදිරියේදී මොනතරම් සාධාරණ ප්‍රතිචාරයක්ද දක්වලා තියෙන්නේ කියලා. සරල උදාහරණයකට යමුකෝ. කැපෙන ආයුධයක් සහිතව තමන්ගේ ජීවිතය ඝාතනය කරන්න ඔන්න මෙන්න පහර දීමට සාහසික ලෙස කටයුතු කරන පුද්ගලයෙක්ට ඔබ අතේ තිබෙන පොල්ලක් හෝ එහෙම නැත්නම් ආසන්නයේ තියෙන යම් දෙයක්කින් උපකරණයකින් පහර දීලා මේ පුද්ගලයා ඝාතනය කළොත් අන්න ඔබට ආත්ම ආරක්ෂාවේ අයිතිය තියෙනවා කියලා ඔබට කියන්න පුළුවන්. එහෙමනම් මේ වගේ නීතිමය කාරණා තව දුරටත් ඔබට දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් නීතියේ පිහිට අපේ YouTube channel එක subscribe කරන්න. නැවත දිනයක
ආයෙත් හමු වෙමු.